ඉතින් කොහොමද කට්ටියට මේ වීඩියෝ එක ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා එකකින් ඉන්න නංගිලා මල්ලිලාට වැදගත් වෙයි. විශේෂයෙන්ම සෙන්මුන් ගක්කෝ දයි ගක්කෝ යන ළමයින්ට මේක හරි වැදගත්. හේතුව තමයි මේ ඉමිග්‍රේෂන් එකේ අලුත් අප්ඩේට් එකක් තියෙනවා. මේගොල්ලන් කියනවා අප්‍රේල් මාසේ වැඩ පටන් ගන්න නිව්ෂාවෙන් ඉන්න කට්ටිය. ඒ කියන්නේ මාර්තු මාසේ සොත්සිගේ වෙලා මාර්තු මාසේ ඉස්කෝලෙන් අයින් වෙලා අප්‍රේල් මාසේ ඉඳන් වැඩ පටන් ගන්න සූරෝ වීසා වලට මාරු වෙන ඉන්න කට්ටිය වීසා ඇප්ලයි කරනකොට හැමදාම ගිරි ඇප්ලයි කරන්නේ. කටුවට තියාන ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ ජනවාරි අප්‍රේල් වල මේ කාලේ හරි බිසිලු මේ සබ්ජෙක්ට් එකට. ඒ කියන්නේ මේ වර්කින් විසා වලට මාරු වෙන කට්ටිය ස්ටුඩන්ට් ඉන්නවා. ඉතින් මේගොල්ලන් කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් ජනවාරි 31 අතර කාලය තුල මේ වීසා එක ඇප්ලයි කරන්න කියලා. උදාහරණයක් කිව්වොත් එහෙම ලබන අවුරුද්දේ 2026 මාර්තු මාසේ සොත්සුගෙන් ඉන්න කට්ටිය, ග්‍රැජුවේට් ඉන්න කට්ටිය ඇවිල්ලා යුනිවර්සිටි හරි සෙන්මුන් ගක්වා හරි මේගොල්ලන් මේ වෙනකොටත් ජොබ් එකක් හොයාගෙන නයිට් එක අරගෙන නම් තියෙන්නේ, ඕකේ එක අරගෙන නම් තියෙන්නේ 2025 දෙසැම්බර් 1 වෙනිදා සිට 2026 ජනවාරි 31 අතර කාලය තුල වීසා ඇප්ලයි කරන්න කියලා තමයි යාලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ට ගානට ජොබ් එක පටන් ගන්න කාලෙට වීසා එක අතට ලැබෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ සෙන්මුගක්ක ඉන්න කාලේ, ඒ කියන්නේ සොත්සු වෙන කාලේ නැත්නම් සොත්සු වුණාට පස්සේ වීසා ඇප්ලයි කරන එක. එතකොට ජොබ් එකක් පටන් අරගෙන කාලයක් ඉන්නවා වීසා එක නැතුව. සමහරට වීසා රිජෙක්ට් වෙන්නත් පුළුවන්, අංකය ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙයාගේ ප්‍රශ්නත් ඇති වෙනවා. ඉතින් මේවා එතකොට වීසා පරක්කු වෙන කතන්දර ඔක්කොම අගහරවා ගන්න තමයි මේගොල්ලෝ මේ කියන්නේ මේ කාලෙදි මේක ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ කාරණේදී ඇවිල්ලා ඕගොල්ලන් කලින් වීසා ඇප්ලයි කරලා සෙන්මුගක්ක හරි දයිගක්ක හරි ගැඩුවේට් වෙන්න කලින් සොත්සිගේ වෙන්න කලින් පෝස්ට් කාඩ් එක ආවොත් ඕගොල්ලන්ට වීසා එක අතට දෙන්නේ ඕගොල්ලන් සොත්සිගේ ෂෝමෙන්ස් එක අතට ගත්තට පස්සේ. ඉතින් ඒ නිසා ඒක මතක තියාගන්න මේක මේගොල්ලන් පොයින්ට් කරලා තියෙන ඒ කාරණේ. ඉතින් ඊළඟට කියන්න තියෙන කාරණේ තමයි දැන් ඉන්න ළමයින්ට ස්ටුඩන්ට් ඉන්න ළමයින්ට නිහුම් ගක්කෝ ඉන්න කට්ටියටත් කියන්න තියෙන්නේ දැන් ඉඳන් භාෂාව හොඳට ඉගෙන ගන්න. මොකද සෙන්මුන් ගක්කෝ කියලා පළවෙනි අවුරුද්දේ නැත්නම් දයි ගක්කෝ කියලා තුන්වෙනි අවුරුද්දේ හරි දෙවෙනි අවුරුද්දේ හරි ඕගොල්ලන්ට ජොබ් හොයන්න වෙනවා, කයිෂ හොයන්න වෙනවා. ඉතින් ඒ කාලේදී ඕගොල්ලන්ට හොඳ භාෂා දැනුමක් තියෙන්න ඕනේ. හොඳ කයිෂ එකක්, හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් හොයාගන්න. ඉතින් මේ තරංකාරීත්වය වැඩි අනිත් රටවල් ළමයිනුත් දැන් හොඳට මානසිකලා ජපන් කතා කරනවා. හැබැයි කියන්න ඕනේ ඉතින් මන් දන්න විදිහට ජපන්නුන්ට පස්සේ ලස්සන භාෂාව කතා කරන රටක් තමයි අපේ කට්ටිය. අපේ කට්ටිය මාර ලස්සන කතා කරන ජපන් භාෂාව. කියවන ඒවා මේ පැත්තකට දාමු. කතා කරන ඉතින් අපේ කට්ටිය අනිත් රටවල් එක බලද්දි උච්චාරණය ලස්සනයි. ඉතින් ඒ නිසා අපේ කට්ටියට පුළුවන් භාෂාව හරියට හදාගන්න. ඕගොල්ලන්ට හොඳ ජොබ් එකක් හොයාගත්තොත් ඕගොල්ලන්ගේ හීන වලට යන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ අලුත් අප්ඩේට් එකක් මොකක් හරි ආවොත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.